හරි මේ බලගන්න. අර්ධායනික ප්‍රතික්‍රියාවක් තුලනය කරද්දී මුලින්ම කරන්න ඕන කිව්වේ මොකද්ද? ඉස්සරලා ඒ දීලා තියෙන කොටසට අදාළව සැකිලි සමීකරණය ලියන්න ඕන. දැන් මෙතනදී කවුරු බවට පත් වෙනවා කියලාද කියන්නේ? ආම්ලික මාධ්‍යයේදී ඩයික්‍රෝමේට් අයන Cr ධන 3 බවට පත් වෙනවා. එහෙනම් මේකේ සැකිලි සමීකරණය වෙන්නේ මොකද්ද? ඩයික්‍රෝමේට් Cr2O7 2- කියන කෙනා Cr ධන 3 බවට පත් වෙනවා. මොන මාධ්‍යයේද? ආම්ලික මාධ්‍යය. හරි කියන්න. මොකද ඊළඟ පියවරේදී අපි කරන්න ඕන දේ. පළවෙනි පියවර තමයි සැකිලි සමීකරණය ලියා ගන්න එක. දෙවෙනි පියවර අයියෝ කියමු. මොකක්ද දෙවෙනි පියවර? ඔක්සිකරණාංකයේ වෙනස් වන පරමාණුව හඳුනාගෙන ඒ පරමාණු සංඛ්‍යාව සමීකරණයේ දෙපැත්තේ තුලනය කරගන්න ඕන. පැහැදිලිද? දැන් මෙතන බැලූ බැල්මටම පේනවා Cr කියන කෙනාගේ මෙතන ඔක්සිකරණාංකය කීයද? ධන 3යි. මෙතන මෙයාගේ ඔක්සිකරණාංකය ධන 6යි. කොහොමද ගත්තේ? ඔක්සිජන් කියන කෙනා සාමාන්‍යයෙන් පෙන්눔 කරන්නේ ඍණ 2. ඍණ 2 ඒවා කීයක් තියෙනවද? 7යි. ඍණ 2 ඒවා 7ක්. ඍණ 14යි. ඍණ 14න් ඍණ කීයද පේන්න තියෙන්නේ? 2යි. එතකොට රින 14න් 2යි පේන්න තියෙන්නේ රින කීයක් නැද්ද? 12ක් නැහැ. රින 12 නැති වෙන්න නම් ධන කීයද දෙන්න ඕන? 12ක්. ධන 12 දීලා තියෙන කී දෙනෙක් එකතු වෙලාද දෙන්නේ? ඒ නිසා එක්කෙනෙක්ගේ ඔක්සිකරණාංකය ධන 6යි. හරි. එහෙනම් ඔක්සිකරණාංකය වෙනස් වන පරමාණුව හඳුනාගෙන මෙතන ධන 6යි, මෙතන ධන 3යි. ඒ පරමාණු සංඛ්‍යාව සමීකරණයේ දෙපැත්තේ සමාන කරගන්න ඕන. දැන් මෙතන Cr පරමාණු 2යි. ඒ නිසා මෙතෙන්ට 2 ඉලක්කමක් දාපුවම Cr ධන 3 දෙන්නෙක් බවට පත් වෙනවා. සමස්ත ඔක්සිකරණාංකය එතකොට මෙතන ධන 3 ඒවා දෙකක් ධන 6යි. මෙතන ධන 6 ඒවා දෙකක් කීයද? ධන 12. හරි. කියන අපව ඉස්සරොම මොකද කරන්නේ? සැකිලි සමීකරණය ලියනවා. ඊළඟට මොකද අපි කරන්නේ? ඔක්සිකරණාංකයේ වෙනස් වෙන පරමාණුව හඳුනාගෙන පරමාණු සංඛ්‍යාව සමීකරණයේ දෙපැත්තේ සමාන කරගන්න. හරි. තුන්වෙනි පියවර. මොකද ඊළඟට අපි කරේ? එන්නේ සමස්ත ඔක්සිකරණාංකය ලබාගෙන සිද්ධ වෙලා තියෙන ඔක්සිකරණයක්ද නැත්නම් ඔක්සිහරණයක්ද කියලා බලනවා. පැහැදිලිද? ඔක්සිකරණයක් වෙලා නම් ඔක්සිකරණාංකයේ ධන ස්වභාවයට මොකද වෙන්න ඕන? වැඩි වෙලා තියෙන්න ඕන. එහෙම නැත්නම් ඍණ ස්වභාවයක් තිබ්බනම් ඔක්සිකරණයකදී ඍණ ස්වභාවය අඩු වෙන්න ඕන. පැහැදිලිද? ඔක්සිහරණයක් නම් වෙලා තියෙන්නේ ධන ඔක්සිකරණාංකයක් නම් තිබ්බේ ධනාගය අඩු වෙන්න ඕන, ඍණාගයක් තිබ්බනම් ඒක වැඩි වෙන්න ඕන. ඔක්සිකරණයක් කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන මොකක් කිරීමක්ද? පිට කිරීමක්. ඔක්සිහරණයක් කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම. ඔක්සිකරණයකදී ඉලෙක්ට්‍රෝන පිට කරන නිසා පිට කරන ඉලෙක්ට්‍රෝන ලියන්න ඕන කොහෙද? ප්‍රතිඵල පැත්තේ. ඔක්සිහරණයකදී ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමක් කරන නිසා ලබා ගන්න ඉලෙක්ට්‍රෝන කොහෙන්ද ලියන්න ඕන? ප්‍රතික්‍රියක පැත්තේ. පැහැදිලිද? හරි. දැන් එහෙනම් මෙතන ධන 12 ධන 6 වෙලා ඔක්සිකරණාංකයේ ධන ස්වභාවය අඩු වෙලා ධන ස්වභාවය අඩු වෙන්නේ මොකක් වෙනකොටද? ඍණ එකතු වෙනකොට. ඍණ කියන්නේ ඉලෙක්ට්‍රෝන එකතු වෙනකොට. එහෙනම් මේක මොන ක්‍රියාවලියක්ද? ඔක්සිහරණ ක්‍රියාවලිය. ධන 12 ධන 6 වෙන්න නම් ඉලෙක්ට්‍රෝන කීයක්ද ගන්න ඕන? 6ක්නේ. ඒ ගන්න ඉලෙක්ට්‍රෝන කොයි පැත්තටද දාන්නේ? ප්‍රතික්‍රියක පැත්තට. එහෙනම් මම ලියනවා මෙහෙම ධන 6ක් ඉලෙක්ට්‍රෝන. මොකද ඊළඟට කරන්නේ? මොකද ඊළඟට කරන්නේ? මේක අපි ලියා ගන්නත් ඕන මේක ඔක්සිහරණයක් කියලා ලේබල් එක ගහ ගන්න ඕන කියලා කිව්වා. හරි. මොකද ඊළඟට කරන්නේ? මාධ්‍යයෙන් ලැබෙන අයන භාවිතා කරලා සමීකරණයේ දෙපැත්තේ ආරෝපණ තුලනය කරනවා. තේරුණාද? දැන් මෙතන මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා කිව්වේ මොන මාධ්‍යයේද? ආම්ලික මාධ්‍යයේ. මාධ්‍ය ආම්ලිකයි නම් එකතු වෙන්නේ මොනවා වෙනද? H ධන. පැහැදිලිද? එහෙනම් මේ පැත්තේ තියෙන සමස්ත ආරෝපණය ලබා ගන්න ඕන. ඍණ 2 ඒවා එක්කෙනයි. ඍණ 1 ඒවා 6 දෙනයි. එහෙනම් ප්‍රතික්‍රියක පැත්තේ පවතින සමස්ත ආරෝපණය ඍණ 8යි. මේ පැත්තේ පවතින සමස්ත ආරෝපණය ධන 3 ඒවා 2යි. කීයද? ධන 6යි. ඉස්සර වෙලා තීරණය කරන්න ඕන අපි H ධන දාන්නේ කොයි පැත්තටද කියලා. දැන් ආරෝපණ තුලනය කරනවා මාධ්‍යයෙන් ලැබෙන අයන භාවිතා කරලා. මාධ්‍ය ආම්ලිකයි නම් එකතු වෙන්නේ H ධන. මාධ්‍ය බාෂ්මිකයි නම් අපි එකතු කරගන්නේ OH ඍණ. දැන් කියන්න එහා පැත්තේ ධන 6යි මේ පැත්තේ ඍණ 8යි. ධනාරෝපණ දාලා තුලනය කරන්නයි හදන්නේ. එහෙනම් මට කියනකො ධනාරෝපණ එහා පැත්තට එකතු කළා හරියයිද? නෑ. එහෙනම් කොහෙද දාන්න ඕන? ප්‍රතික්‍රියක පැත්තට. කීය කරන්නද ඕන? ඍණාට ධන 6 කරන්න. ඍණාට බිඳුව කරන්න කීයක් දානවද ඉස්සල්ලා? 6ක් දානවා. බිඳුව 6 කරන්න. ධන 6 කරන්න තව 6ක් දාන්න. සෝරි. ඍණාට බිඳුව කරන්න 8ක් දානවා. ඊට පස්සේ බිඳුව ධන 6 කරන්න තව 6ක් දානවා. ඒ කියන්නේ H ධන ඔක්කොම කීයද දාන්න ඕන? 14ක්. එහෙනම් මම ලියනවා ධන 14යි H ධන. අන්තිමටම මොකක්ද අපි කරන්නේ? සුදුසු පරිදි ජලානුභාවිතා කරමින් සමීකරණයේ දෙපැත්තේ මොනවද? H පරමාණු සංඛ්‍යාව තුලනය කරන්න. හරි. මේක දිහා විතරක් බලන්න එපා. මෙතන ඉඳලා මෙතෙන්ට අරගෙන බලන්න. මොකද සමහරක් වෙලාවට මේක ඇතුලේ H පරමාණු තියෙන්න පුළුවන් නේ.
පැහැදිලිද? අපිට ඉස්සරහට හම්බ වෙන ඔය වගේ ඒවා. එහෙනම් මෙතන ඉඳලා මෙතෙන්ට අපි ඇවිදගෙන ගිහලා බලනවා H පරමාණු කීයක් තියෙනවද කියලා. කීයක් තියෙන්නේ? 14යි. යනවා එහා පැත්තට H පරමාණු තියෙනවද එකක්වත්? නැහැ. දැන් H පරමාණු ගාන තුලනය කරන්න යන්නේ මොනවා පාවිච්චි කරලාද? ජල අණු දාලා. එහෙනම් මේ පැත්තටයි ජල අණු දාන්න ඕන. කීයක් දාගන්න වෙයිද? 7ක්. එතකොට තමයි 4 2 14ක් වෙන්නේ. සමීකරණය නිවැරදිව තුලනය වුණා නම් ඔක්සිජන් පරමාණු ගාන ඉබේම තුලනය වෙලා තියෙනවා. ඇත්තටම අපි ඔක්සිජන් ගාන තුලනය කරන්න යන්නේ. අපි හරියට කරා නම් ඔක්සිජන් ගාන ඉබේම තුලනය වෙලා තියෙනවා. හරි බලන්න. මේ පැත්තේ ඔක්සිජන් කී දෙනාද? 7 දෙනයි. එහා පැත්තේ කීයද? 7යි. එහෙනම් සමීකරණය තුලිතයි. පැහැදිලිද? හරි. ඉක්මනට කියන්න පියවර ටික. සැකිලි සමීකරණය ලියනවා. දෙක ඔක්සිකරණාංකයේ වෙනස් වෙන පරමාණුව හඳුනාගෙන ඒ පරමාණු සංඛ්‍යාව සමීකරණයේ දෙපැත්තේ තුලනය කරනවා. 3 සමස්ත ඔක්සිකරණාංකයේ සලකා බලමින් සිද්ධ වෙලා තියෙන ඔක්සිකරණයක්ද ඔක්සිහරණයක්ද කියලා බලලා සුදුසු පරිදි ඉලෙක්ට්‍රෝන එකතු කරනවා. ඔක්සිකරණයක් නම් ඉලෙක්ට්‍රෝන දාන්නේ ප්‍රතිඵල පැත්තට, ඔක්සිහරණයක් නම් ඉලෙක්ට්‍රෝන දාන්නේ ප්‍රතික්‍රියක පැත්තට. හරි. ඊළඟට මොකද අපි කරන්නේ? මාධ්‍යයෙන් ලැබෙන අයන භාවිතා කරලා සමීකරණයේ දෙපැත්තේ ආරෝපණ තුලනය කරනවා. දැන් එහෙනම් මට කලින් ප්ලෑන් කරන්න පුළුවන්ද H ධන නම් දාන්න ඕන මේ පැත්තට කියලා පුළුවන්ද? බෑ. ආරෝපණයේ දිහා බලලා අපි ඒ වෙලාව තමයි තීරණය කරන්නේ H ධන නම් දාන්න ඕන කොයි පැත්තටද? OH ඍණ නම් දාන්න ඕන මොන පැත්තටද කියලා. අන්තිමටම අපි මොකද කරන්නේ? සුදුසු පරිදි ජලාණු භාවිතා කරමින් සමීකරණයේ දෙපැත්තේ මොනවාද? H පරමාණු සංඛ්‍යාව තුලනය කරනවා. සමීකරණය නිවැරදිව තුලනය වුණා නම් ඔක්සිජන් පරමාණු ගාන මොකක් වෙනවද? තුලනය වෙනවා. හරි. ලියාගෙන උදාහරණයක් නෝට් එකට එන්න. නෝට් එකේ ලියා ගන්න. නෝට් එකේ කෙලින්ම ලියමු. ආම්ලික මාධ්‍යයේදී දම් පැහැති පර්මැංගනේට් අයන මොකද පර්මැංගනේට් වල සූත්‍රය MnO4 ඍණ පර්මැංගනේට් අයන කමාවක් ලාරෝස පැහැති Mn ධන 2 ලාරෝස පැහැති Mn ධන 2 බවට පත්වීමට අදාළ Mn ධන 2 බවට පත්වීමට අදාළ තුලිත සමීකරණය ලබා ගන්න. Mn ධන 2 බවට පත්වීමට අදාළ තුලිත සමීකරණය ලබා ගන්න. හරි. කරලා පෙන්නන්න මම බලනවා. කතා සද්ද මොකුත් ඇහෙන්න බෑ. වෙලාව ඇති බලාගන්න. දැන් මේකේ කියන්නේ ආම්ලික මාධ්‍යයේදී පර්මැංගනේට් අයන කවුරු බවට පත් වෙනවා කියලාද කියන්නේ? Mn ධන 2 බවට පත්වීමට අදාළ ප්‍රතික්‍රියාව තුලනය කරන්න. එහෙනම් ඉස්සරෝම අපි මොකක් කරනවද මේකේ? සැකිලි සමීකරණය ලියනවා. සැකිලි සමීකරණය කොහොමද එන්නේ? MnO4 ඍණ Mn ධන 2 බවට පත් වෙනවා මාධ්‍ය ආම්ලික. හරි. මොකද ඊළඟට කරන්නේ? ඔක්සිකරණාංකයේ වෙනස් වෙන පරමාණු හොයාගෙන පරමාණු සංඛ්‍යාව මොකද කරන්න ඕන? දෙපැත්තේ තුලනය කරනවා. මෙයාගේ ඔක්සිකරණ අවස්ථාව ධන 2යි. මෙයාගේ ඔක්සිකරණ අවස්ථාව කීයක් දෙන්නේ? ධන 7යි. කොහොමද ධන 7ක් කියලා ආවේ? ඔක්සිජන් වල ඍණ 2යි, ඍණ 2 ඒවා 4ක්, ඍණ 8යි, ඍණ 8 ඍණ 1යි තියෙන්නේ. එහෙනම් මෙයා ධන 7ක් දෙන්න ඕන. දැන් මැංගනස් පරමාණු සංඛ්‍යාව සමීකරණයේ දෙපැත්තෙම කීය ගානේ තියෙන්නේ? එක ගානේ. එහෙනම් අමුතුවෙන් තුලනය කරන්න දෙයක් තියනවද? නැහැ. ඊට පස්සේ සමස්ත ඔක්සිකරණාංකය ලබා ගන්නවා. ඉතින් මේකමනේ සිද්ධ වෙලා තියෙන ඔක්සිකරණයක්ද ඔක්සිහරණයක්ද කියලා බලනවා. ධන 7 ධන 2 බවට පත් වෙලා තියෙනවා. ධන 7 ධන 2 බවට පත් වෙනවා කියන්නේ ඔක්සිකරණාංකයේ ධන ස්වභාවය මොකද වෙලා තියෙන්නේ? අඩු වෙලා. ඔක්සිකරණාංකයේ ධන ස්වභාවය අඩු වෙලා නම් මේ සිද්ධ වෙලා තියෙන ඔක්සිකරණයක්ද ඔක්සිහරණයක්ද? ඔක්සිහරණයක්. ඉලෙක්ට්‍රෝන කීයක්ද ගන්න ඕන? ධන 7 ධන 2 වෙන්න. කීයකින්ද අඩු වෙන්නේ? 5කින් නේ. එහෙනම් ඍණ 5ක් එකතු වුණා නම් හරිනේ. ඍණ 5ක් කියන්නේ ඉලෙක්ට්‍රෝන කීයක්ද? 5ක්. එහෙනම් මේක ඔක්සිහරණයක්. මම ලියාගන්නවා මේක ඔක්සිහරණයක් කියලා. ඔක්සිහරණයකදී එකතු කරන ඉලෙක්ට්‍රෝන දාන්නේ ප්‍රතික්‍රියක පැත්තට. හරි. මොකද මම ඊළඟට බලන්නේ
ආරෝපණ තුලනය කිරීමක් කරන්න ඕන. මෙතන ඍණ එකයි ඒ જાතියේ එක්කෙනයි මෙතන ඍණ එකයි ඒ જાතියේ 5 දෙනයි. ඔක්කොම ඉලෙක්ට්‍රෝන ගාන ඔක්කොම ආරෝපණය කීයක් තියෙනවද? ඍණ 6යි. මේ පැත්තේ පවතින සමස්ත ආරෝපණය කීයද? ධන 2යි. මාධ්‍යයෙන් ලැබෙන අයන පාවිච්චි කරලා තමයි ආරෝපණ තුලනය කරන්නේ. මාධ්‍ය ආම්ලිකයි. මාධ්‍ය ආම්ලිකයි නම් එකතු වෙන්නේ මොන අයනද? H ධන. කොහෙටද දාන්න ඕන? ප්‍රතිඵල පැත්තරද ප්‍රතික්‍රියක පැත්තරද? ප්‍රතික්‍රියක. මොකද මෙහි ඍණ එහා පැත්තේ ධන. එතකොට H ධන එහා පැත්තට දාලා කවදාවත් ආරෝපණ තුලනය කරන්න බෑ. එහෙනම් දාගන්න ඕනේ මෙහෙට. එහෙනම් H ධන දාන්න ඕන මෙහෙට. මම දැන් සමහරක් අය නිකන් H කියලා ලියලා තිබ්බා. ඒව වැරදි. ලකුණු හම්බෙන්නේ නැහැ. H ධන කියලාම ලියන්න ඕන. කී දෙනෙක්ද දාන්න ඕන? ඍණ 6 ධන 2 බවට පත් කරන්නයි තියෙන්නේ. ඍණ 6 බිඳුව බවට පත් කරන්න 6ක් දාගන්න ඕන. බිඳුව කියන එක නා ධන 2 බවට පත් කරගන්න තවත් 2ක් දාන්න ඕන. එහෙනම් H පරමාණු ඔක්කොම කීයක් දෙමන හරිද? 8ක් දාගත්තා නම් හරි. එහෙනම් මේ පැත්තේ පවතින මුළු H පරමාණු ගාන කීයද? 8යි. මොකද අපි අන්තිමටම සිද්ධ කරන්නේ සුදුසු පරිදි ජලානුභාවිතා කරමින් සමීකරණයේ දෙපැත්තේ H පරමාණු සංඛ්‍යාව තුලනය කරනවා. මේ පැත්තේ පවතින මුළු H පරමාණු ගාන කීයද? 8යි. එහා පැත්තේ මුළු H පරමාණු ගාන මුකුත් නැහැ. එහෙනම් කීයද වෙන්න ඕන? 8ක් වෙන්න නම් ජලාණු කී දෙනෙක් දාගත්තා නම් හරිද? 4ක් දාගත්තා නම් හරි. එහෙනම් මෙතනින් මම ලියනවා ධන 4ක් H2O. සමීකරණය හරියටම තුලනය වුණා නම් මොකද වෙලා තියෙන්න ඕන? ඔක්සිජන් පරමාණු ගාන තුලනය වෙලා තියෙන්න ඕන. ඔක්සිජන කී දෙනාද? 4 දෙනයි. මේ පැත්තේ ඔක්සිජන කී දෙනාද? 4 දෙනයි. එහෙනම් දැන් සමීකරණය මොකක් වුණාද? තුලනය වුණා. හරි අත උස්සන්න බලන්න. හරි. වැරදුනා යවන්කම උස්සමු. හරි. තේරු නැති අය හදා ගන්නට පාඩු. එමු. පාශ්මික මාධ්‍යයේදී දම් පැහැති පර්මැංගනේට් අයන කළු දුඹුරු පැහැති මැංගනස් ඩයොක්සයිඩ් කොහොමද දෙන්නේ සූත්‍රය? දැන් කාබන් ඩයොක්සයිඩ් කියනකොට සූත්‍රය කොහොමද දෙන්නේ? CO2 ඩයොක්සයිඩ් කියනකොට ඔක්සිජන දෙන්නෙක් ඉන්න ඕන කාබන්ට අදාළව. එහෙනම් මැංගනස් ඩයොක්සයිඩ් කියනකොට MnO2. මැංගනස් ඩයොක්සයිඩ් MnO2 බවට පත්වීමට අදාළ මැංගනස් ඩයොක්සයිඩ් බවට පත්වීමට අදාළ තුලිත සමීකරණය ලබා ගන්න. පත්වීමට අදාළ තුලිත සමීකරණය ලබා ගන්න. හරි. ඉක්මන් කරලා කරලා පෙන්නන්න මම බලනවා. අර ඉස්සලා කරපු එකේ මොනවා හරි ගැටලු සහගත තැන් තියෙනවා නම් තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් කරුණාකරලා අහන්න. මොකද මෙතන රචනා ප්‍රශ්න හැම අවුරුද්දකම එනවා. හරි. හොඳයි. ගොඩක් අයගේ හරි. සමහරු තාම ඉන්නේ උඩ ගානේ. උඩ ගානේ මාධ්‍ය ආම්ලිකයි. මේ ගානේ මාධ්‍ය බාෂ්පිකයි. එතකොට උඩ ගානට H ධන පාවිච්චි කරා. මේකට H ධන පාවිච්චි කළා හරියන්නේ නැහැ. මේකට ගන්න ඕනේ මොනවද? OH ඍණ. හරි. බලමු. ඉස්සරෝම කරන දේ තමයි දීලා තියෙන ගානට අදාළව සැකිලි සමීකරණයක් ලියනවා. දැන් මෙතනදී කවුරු බවට පත් වෙනවා කියලාද කියන්නේ? බාෂ්මික මාධ්‍යයේදී දම් පැහැති පර්මැංගනේට් කළු දුඹුරු පැහැති මැංගනස් ඩයොක්සයිඩ් බවට පත් වෙනවා. එහෙනම් සැකිලි සමීකරණය මෙහෙමයි එන්නේ. දම් පැහැති පර්මැංගනේට් කළු දුඹුරු පැහැති මැංගනස් ඩයොක්සයිඩ් බවට පත් වෙනවා. මාධ්‍ය බාෂ්මිකයි නම් අපි පාවිච්චි කරන්නේ මොන අයනද? OH ඍණ. හරි. මොකද මම ඊළඟට කරන්නේ? ඔක්සිකරණාංකයේ වෙනස් වෙන පරමාණුව හඳුනා ගන්නවා. දැන් මේක දිහා දැක්කහම එකපාරටම හිතා ගන්න පුළුවන් කාගේද ඔක්සිකරණාංකයේ වෙනස් වෙනව ඇත්තේ? මැංගනස් වල. ඇයි මම එහෙම කියන්නේ? දැන් බලන්න මෙතන මැංගනස් එක්කෙනයි. ඔක්සිජන් කී දෙනාද? 4 දෙනයි. මෙතන මැංගනස් එක්කෙනයි ඔක්සිජන්ලා දෙන්නයි. එහෙනම් සම්බන්ධ වෙන ඔක්සිජන් ගාන වෙනස් වුනේ මැංගනස් වල ඔක්සිකරණාංකය මොකක් වෙන නිසාද? වෙනස් වෙන නිසා. පැහැදිලිද? හරි. කියන්න බලන්න. මෙතනදී මැංගනස් වල ඔක්සිකරණාංකය කීයද ලැබෙන්නේ? අයියෙන් කියන්න ඕන. ධන 7යි. කොහොමද ගත්තේ? ඔක්සිජන් ඍණ 2යි, ඍණ 2 ඒවා 4ක්, ඍණ 8යි, ඍණ 8න් ඍණ 1ක් තියෙනවා. එහෙනම් ඍණ කීයක් නැද්ද? 7ක් නැති වෙලා ඍණ 7 නැති වෙන්න නම් මැංගනස් කීයක් දෙන්න ඕනද? ධන 7ක් දෙන්න ඕන. මෙතනදී මැංගනස් වල ඔක්සිකරණාංකය කීයද? ධන 4යි. ඇයි? ඔක්සිජන් ඍණ 2යි, ඍණ 2 ඒවා 2ක්, ඍණ 4යි. එළියේ මුකුත් නැහැ. එහෙනම් මෙතන ඍණ 4 නම් මෙතන කීයක් තියෙන්න ඕනද? ධන 4ක් තියෙන්න ඕන. මොකද මම ඊළඟට කරන්නේ?
මැංගනස් පරමාණු සංඛ්‍යාව සමීකරණ දෙපැත්තේ සමාන කරගන්නවා. සමාන කරන්න දෙයක් නැහැ. මේක මොකක් වෙලාද සමාන වෙලා. මෙතන මැංගනස් 1යි, මෙතනත් මැංගනස් 1යි. මොකද මම ඊළඟට කරන්නේ? ඔක්සිකරණ අංකයේ දිහා බලලා සිද්ධ වෙලා තියෙන ඔක්සිකරණයක්ද ඔක්සිහරණයක්ද කියලා හඳුනාගෙන සුදුසු පරිදි මොකක් කරන්න ඕනද? ඉලෙක්ට්‍රෝන එකතු කරන්න ඕන. හරි. ධන 7 ධන 4 බවට පත් වෙලායි තියෙන්නේ. ඔක්සිකරණ අංකයේ ධන ස්වභාවය මොකක් වෙලාද? අඩු වෙලා. ධන ස්වභාවය අඩු වෙනවා නම් සිද්ධ වෙලා තියෙන්නේ ඔක්සිහරණයක්. ඔක්සිහරණයකදී ඉලෙක්ට්‍රෝන එකතු කරන්නේ ප්‍රතික්‍රියක පැත්තටද ප්‍රතිඵල පැත්තටද? ප්‍රතික්‍රියක පැත්තට. 7යි 4යි අතර තියෙන වෙනස කීයද? 3යිනේ. එහෙනම් ඉලෙක්ට්‍රෝන කීයක් ගත්තා නම් හරියද? 3ක් ගත්තා නම් හරි. හරි එහෙනම් මම ලියනවා ධන 3ක් ඉලෙක්ට්‍රෝන. මොකද මම ඊළඟට කරන්නේ? දැන් ඔයාලා ආරෝපණ තුලනය කරද්දී සමහරක් වෙලාවට මෙන්න මෙතන ඉලෙක්ට්‍රෝන වල ඍණ කියන එක දාලා තිබ්බේ නැත්නම් ලකුණු ලැබෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. හරිද? ඍණ කියන එක අනිවාර්ය කාරණයක් නෙමෙයි. හැබැයි ඍණ කියන එක දැම්මොත් අපි ආරෝපණ තුලනය කරද්දී මෙයා ඍණ එකක් කියලා ගන්න පේනවා. ඍණ එකේවත් 3යි. මෙතන ඍණ එකේව 1යි. එහෙනම් මේ පැත්තේ පවතින සමස්ත ආරෝපණය කීයද? ඍණ 4යි. මේ පැත්තේ පවතින සමස්ත ආරෝපණය කීයද? 0යි. ඊළඟට මාධ්‍යයෙන් ලැබෙන ආයන මොනවද? OH ඍණ. දැන් OH ඍණ දාන පැත්ත හිතන්න. දැන් අර පුරුද්දට වගේ මෙහෙර දාලා හරියන්නේ නැහැ. මොකද මෙහෙ ඍණ එහා පැත්තේ බිඳුව. එහෙනම් ඍණ එකතු කරන්න ඕන මොන පැත්තටද? ප්‍රතික්‍රියක පැත්තටද? ප්‍රතිඵල පැත්තටද? ප්‍රතිඵල පැත්තට. ඉස්සර වෙලා තීරණය කරන්න OH ඍණ දාන පැත්ත මොකද්ද කියලා. එහෙනම් දාගන්න ඕන එහා පැත්තට. එහෙනම් මම ලියනවා ධන OH ඍණ. කී දෙනෙක් දාන්න වෙනවාද? මේ පැත්තේ බිඳුවයි, මේ පැත්තේ ඍණ 4යි. එහෙනම් එහා පැත්තේ ඍණ 4ක් කරගන්න OH ඍණ කීයක් දාගත්තා හරියද? 4ක්. මොකද මම අන්තිමටම කරන්නේ? සුදුසු පරිදි ජලාණු යොදමින් සමීකරණයේ දෙපැත්තේ තියෙන H පරමාණු සංඛ්‍යාව තුලනය කරනවා. දැන් මෙහි H පරමාණු එකක්වත් නැහැ. සමීකරණයෙන් එහා පැත්තේ H පරමාණු ගාන කොම කීයද? 4යි. එහෙනම් ජලාණු දාන්න ඕන එහා පැත්තටද ප්‍රතික්‍රියක පැත්තටද? ප්‍රතික්‍රියක පැත්තට. එහෙනම් මම ලියනවා ධන H2O. කී දෙනෙක්ද දාන්න ඕන? ඉස්සලා හැමතිස්සෙම මෙයා ලියන්න ඕන පැත්ත තීරණය කළා ඒක ලියලා දාන්න. ඊට පස්සේ සංඛ්‍යාව තීරණය කරන්න. ජලාණු කී දෙනෙක් දැම්මම හරියද? දෙන්නේ දාගත්තා නම් හරි. දැන් සමීකරණයේ තුලිතයි නම් ඔක්සිජන් පරමාණු ගාන මොකද වෙන්න ඕන? සමාන වෙලා තියෙන්න ඕන. හරි. බලන්න ඔක්සිජන්. මෙතන කීයද? 2යි. මෙතන 4යි, 6යි. එහා පැත්තේ ඔක්කොම මෙතන 2යි, අතන 4යි, 6යි. සමීකරණය මොකක් වුණාද? තුලණය වුණා. හරි අය. හරි. හදාගන්න අඩුපාඩු. ලියගෙන ඊළඟ එක. කීයද අංක 4ද 5ද? 4. හරි ලියන අංක 4. ශාරීය මාධ්‍යයේදී ශාරීය මාධ්‍ය කියන්නේ මොන මාධ්‍යද? බාෂ්පික මාධ්‍ය. ශාරීය මාධ්‍යයේදී Cr ධන 3 අයන ශාරීය මාධ්‍යයේදී Cr ධන 3 අයන කහ පැහැති ක්‍රෝමේට්. මෙහි බලන්නේ මං චින්තක ක්‍රෝමේට්. මොකද ක්‍රෝමේට් වල සූත්‍රය? CrO4 2- CrO4 ඍණ 2 ක්‍රෝමේට් බවට පත්වීමට අදාළ තුලිත සමීකරණය ලබා ගන්න. ක්‍රෝමේට් බවට පත්වීමට අදාළ තුලිත සමීකරණය ලබා ගන්න. හරි. දැන් හොඳයි. දැන් ටිකක් විතර ස්පීඩ් එකෙන් හදනවා. තව ටිකක් ස්පීඩ් කරගමු. මොකද එක්සෑම් එකට එන්නේ මොකක් හරි එකක් දීලා මේකට දාලා තුලිත සමීකරණය ගන්න කියලා එහෙම නෙමෙයි. තුලිත සමීකරණය අරගෙන ස්ටොයිකියෝමෙත්‍රික අනුපාතය අරගෙන එතනින් එහාට තමයි ගාන හදන්න තියෙන්නේ. හරි. ඒකෝර මේක තුලනය කරනවා කියන එක විනාඩියක් ඇතුළත කරන්න පුළුවන් වෙන්න ඕන. විනාඩියකුත් වැඩි. හරි. බලමුකෝ. දැන් මේකේ නිකන් අර කිසි බරපතලක් තේරෙන්නේ නැහැනේ මේකනේ. ගන්නකො ටියුට් එක පොඩ්ඩක්. නිකන් පෙන්නන්න. එක්සෑම් එකට එන්නේ මොනවා වගේවද කියලා. පෙරලා ගන්නකො පිටු අංක හරි කියන්න දෙයක් නැහැ නේද? පිටු අංක 9 පෙරලා ගන්න. 2004 A level ප්‍රශ්නේ. හරිද? එතකොට මේ රචනා ප්‍රශ්නයත් සම්පූර්ණ නැහැ. රචනා ප්‍රශ්නයක කොටසක් ඔය. ඒකට ඔය වගේ තව කොටසක් තියෙනවා. අය භාගෙන් ලියන්න ඕනේ. එහා පැත්තේ පෙරලන්න. 2005 2006 2007 ඉවන චූටි ඒවා 2008 2009 පේනවනේ 2010 එහා පැත්ත 2011 පෙරලා ගන්න 2012 ඔය රචනා ප්‍රශ්නේ කොටසක් ඔය
එතකොට ආසයි දෙනවානේ. හරි. ආ පැත්ත 2014 2015 17 2019 පේනවනේ. හරි. දැන් පේනවා හැම අවුරුද්දකම මේකෙන් ප්‍රශ්නයක් අහනවද නැද්ද? හැම අවුරුද්දකම අහනවා. දැන් එතකොට සමහර අවුරුදු තිබ්බේ නෑ ඕකේ. ඒ තියෙන්නේ නැති වෙන්න හේතුව රසායනික ගණනයේ මේ ඔක්සිකරණ අංක කියන කොටස වෙන මොනවා හරි කොටසක් එක්ක එකතු කරලා තමයි රචනා ප්‍රශ්නේ දාලා තියෙන්නේ. එක්කෝ ද්‍රාව්‍යතා ගුණිතේ එහෙම නැත්නම් විද්‍යුත් රසායනය. එතකොට ඒක දැම්මහම ඔයාලට කරන්න බෑනේ. නිසා ඒක මම ඕකට දාලා නෑ. නැතුව අහලා නැතුව නෙමේ හැම අවුරුද්දකම රෙඩොක්ස් ප්‍රතික්‍රියා සුරෙන් ගාණක් එනවමයි. දැන් ගාණ නිකන් උඩින් දැක්කහම තේරෙනවා සමීකරණයක් තුලනය කරන්න කියලා තියන්නේ ඔගේ. නෑ නේ පිටුවක් විතර තියෙනවනේ. ඒකට ඔය හෙන්න ලොකු ගාණක්. ඒකට ඔය ලොකු ගාණට අදාළව ගාණ කියවද්දී රූප සටහනක් ඇඳ ගන්න ඕන. ඒ රූප සටහන ඇඳලා තුලිත සමීකරණ ලියන්න තියෙනවා. ඊට පස්සේ තමයි ගාණ හදාගෙන යන්න තියෙන්නේ. ඔය වගේ ගාණක් එක්සෑම් එකට එන නිසා තමයි මම ඔයාලට කිව්වේ පොඩි ගාණ ඉඳන් මොකක් කරන්නද රූප සටහන් ඇඳලා ගණන් හදන්න කියලා. එහෙම ප්‍රැක්ටිස් එකක් තිබ්බොත් මේක කරගන්න පුළුවන් නැත්තම් බෑ. හරි. සස්පෙල ලේසි කියලාද හිතාගෙන ඉන්නේ? ඈ? එහෙම හිතාගෙන ඉන්නවා නම් මාගෙන් විනාඩියක නිශ්ශබ්දතාවය. ශෝකේ ප්‍රකාශ කිරීම සඳහා. හරි. මේක අමාරුයි ඈ. හරිද? ඔය හිතන තරම් සුන්දර නෑ. ඔය YouTube වල පෙන්නන තරම් සුන්දර නෑ. දැන් යාලන කියන්නේ මේව නෑ අවුලක් නෑ. මේක මෙහෙමයි නේ මාස 3න් ඒ 3ක් නේද? දවස් 3න් ඒ 3ක් එහෙමනේ කියන්නේ. හරිද? ඒක ඉස්කෝලේ ටර්ම් ටෙස්ට් එකක් තිබ්බ නේද? මම දැක සමහරක් අය ප්‍රශ්න අහලා තිබ්බා මගෙන්. මම ඒකයි දැනගත්තේ. ටර්ම් ටෙස්ට් එකක් තිබ්බා කියලා. මොකේ විතරද ප්‍රශ්න අහලා තිබ්බේ? පරමාණු විතරද? ඈ? පරමාණු විද්‍යාවයි බන්ධනයි. මොන ඉස්කෝලේ තිබ්බේ? බාලිකාවේ. ඩීසේ තිබ්බේ නැද්ද? ඈ? නෑ. හරි අපි සාපේක්ෂව වෙනස්. එහෙමද? හරි. පරමාණුක ව්‍යුහය සහ බන්ධන පාඩම් කියලා කියන්නේ ඇත්තරම කෙමිස්ට්‍රි වල තියෙන පාඩම් නෙමෙයි ඈ. පාඩම් ඉස්සරහට හම්බෙන්න. ඒව අමාරුයි. මේව ලේසි. හරි බලාගන්න. අපි බන්ධන පාඩම ලබන මාසේ පටන් ගන්නවා. ඔයාලට බ්‍රහස්පතින්ද හවසට පන්ති පුණක් තියනවද? ඔව් බයෝ එක දාන්න. ඔව් බයෝ එක නෙමෙයි මට කෙමිස්ට්‍රි එක දාන්න වෙයි වගේ මට පේන විදිහට. මොකද ඔයාලා ඇත්තරම සාපේක්ෂව හරිද? ඒ කියන්නේ අහගන්න ඔයාලගේ තියෙන අඩුපාඩුවක් මම වෙන කොහෙවත් ගිහිලා කියලා වැඩක් නැහැ නේ. ඔයාලගේ තියෙන අඩුපාඩුව ඔයාලා ඉස්සරහමයි කියන්න ඕන. මට නම් කිසිම සැටිස්ෆැක්ෂන් එකක් නැහැ. ඔයාලගේ වැඩ කිරීම ගැන. කවුරු හරි කියනවා නම් ඔයාලා හොඳට සුපිරියට වැඩ කරනවා කියලා ඒ කියන්නේ පට්ට බොරුවක්. කියනවද කවුරු හරි? මම රූ ඔයාලා තමයි මට හම්බෙච්ච සුපිරිම් බැච් එක. නෑ එහෙම ගුරුවරයෙක් නම් කියන්නේ නැහැ. මොකද කියන්න බෑ ඔයාලගේ බැච් එකට එහෙම. සුපිරි බැච් හම්බෙලා ඉන්නවා නැත්තේ නෑ. හොඳ බැච් තිබ්බා මරු. හරි ඒ ළමයි පන්ති ඉවර කරනකොට අපරාධෙ මුන් යන්නේ කියන ගානට හිතන ගානට බැච් තිබ්බා. කියන හොඳට වැඩ කරනවා. හොඳ ප්‍රතිඵලක් තිබ්බා. ඔයාලා නම් එහෙම නෑ තාම නෑ. වෙන්න පුළුවන් බැරි නෑ. මහන්සි වෙලා වැඩ කරනවා. තාම මහන්සි වෙලා වැඩ කරන ගතියක් නම් ඔයාලගේ මූණු වල පේන්නේ නෑ. හරි. එහෙන් පුළුවන් ද මූණු දිහා බලලා වැඩ කරනවද නැද්ද කියලා කියන්න පුළුවන්. පුළුවන්. මූණු දිහා දැක්කම තේරෙනවා මේක මහා කට්ට කයිරා ටිකේ. හරි සමහරු පේනවා මූ පොතක් අල්ලලා නැහැ කියලා පේනවා. හරිද? නමුත් සමහර ළමයි ඉන්නවා එක්කෙනෙක් දෙන්නෙක් වැඩ කරනවා. මම කියන්නේ සමස්තයක් විදිහට වැඩ කරනවා මදි. හරි. මේවා අහලා මොකද කරන්න ඕන? වැඩ කරන්න පටන් ගන්න. ඔය සීනි බෝල වලට අහු වෙලා ඉන්න එපා. ඔයාලා හිතන තරම් උසස් පෙළ සුන්දර නැහැ. හරි. කෙමිස්ට්‍රි වලට 100ක් ලියපුවාම 6කට විතර වගේ තමයි ඒ තියෙන්නේ. 6කට 5කට. නේද? අනිත් විෂයනුත් ඒ වගේම තමයි. ඒකට හිතන තරම් ලේසි නෑ මේවට ඒ සාමාර්ථ ගන්න එක. නිකන් හිතන්නකෝ 100ක් ලියපුවම 40ක් විතර ෆේල්. 100ක් ලියපුවම 40ක් ෆේල් වෙනවනම් මොන වගේද එක්සෑම් එක? මේ සාමාන්‍ය පෙළ පාස් වෙලා ආපු ළමයි තමයි උසස් පෙළ ලියන්නේ. එතකොට එහෙම උන්ගේ 100ක් ලියපුවම 40ක් විතර ෆේල් වෙනවා. කොහොමද? ඔයාලට තියෙන ලොකුම අවුල සාමාන්‍යයෙන් අර දැන් හිතන්නකෝ මෙහෙම අපි ට්‍රිප් එකක් යනකොට අපි යන්නේ නුවරඑළිය නම් අපි ඉස්සලා දැනගන්නවා අපි යන්නේ නුවරඑළිය. ඒ නිසා අපි මොකද කරන්න ඕන? ඒකට අදාළ ඇඳුම් ටිකක් අරන් යන්න ඕන. නැත්තම් ගියපු වෙලේ ඉඳන් මොකද වෙන්නේ? මැරෙන්න හදනවා සීතල වැඩි වෙලා. වෙනවද නැද්ද? වෙනවනේ. ඒ වගේ කලින් දැනුවත් වෙන්න ඕන. සස්පෙල මේ වගේ කියලා මෙන්න මේ වගේ එක්සෑම් එකක් මේ වගේ ප්‍රශ්න අහනවා මේ වගේ බැරෑරුම් මේ වගේ අමාරුයි කියලා දැනගෙන ඒකට හරියන විදිහට අපි සූදානම් වෙන්න ඕන. එහෙම කිසිම සූදානමක් නැතුව
අර සීනි බෝල දිහා බලලා රැවටි ඉඳලා ඔය මොනවා හරි ටිකක් ලියනවා අපව ගෙදර යනවා ආයෙ එනවා ආයෙ මොනවා හරි ටිකක් ලියනවා. ඒක නෙමෙයි උසස් පෙළදී කරන්න ඕන දේවල් ටික වෙයි. හරි වැඩිපුර මහන්සි වෙන ගොඩක් මහන්සි වෙන්න. සාමාන්‍යයෙන් ඔයාලගේ බහුතරයකට කිසිම උවමනාවක් නැහැ ගාණක් හදලා ඉවර වෙලා පොතක් පෙන්න ගන්න එහෙම. සමහර ළමයි ඉන්නවා ජීවිතේට මේ වෙනකම් පොතක් පෙන්නලා නැතුව ඇති. එතකොට කවද්ද තමන්ගේ තියෙන වැරද්දක් හදාගන්න? ඊఆర్ දනතුරු ක්‍රෝමේට් බවට පත් වෙන එකද? ඒකනේ. හරි. බලන්න. හරි. ශාරීය මාධ්‍යයේදී ශාරීය මාධ්‍ය කියලා කියන්නේ මොන මාධ්‍යද? වාෂ්පික මාධ්‍ය. එකතු වෙන්නේ මොන අයනද? OH ශ්‍රීනායන. ශාරීය මාධ්‍යයේදී කවුරු බවට පත් වෙන්නේ? CR ධන 3 කහ පැහැති ක්‍රෝමේට් බවට. ඉස්සරවම අපි කරගන්න ඕන දේ තමයි මොකක් ලියා ගන්න එකද? සැකිලි සමීකරණය ලියනවා. හරි. කියන සැකිලි සමීකරණය කොහොමද එන්නේ? CR ධන 3 කවුරු බවට පත් වෙනවද? ක්‍රෝමේට් කියන කෙනා බවට පත් වෙනවා. මාධ්‍ය ශාරීය එකතු වෙන්නේ මොන අයනද? OH ශ්‍රීනායන. ඊළඟට අපි බලනවා මේකේ ඔක්සිකරණ අංකය වෙනස් වෙන කාගේද කියලා. මෙතනදී CR ඔක්සිකරණ අංකය ධන 3යි. මෙතන CR ඔක්සිකරණ අංකය කීයද? ධන 6යි. කොහොමද ධන 6 කියන එක ගත්තේ? ඍණ 2/4ක් ඍණ 8යි. ඍණ 8 ඍණ 2ක් පේන්න තියෙනවා. ඍණ 6ක් නැති වෙලා ඍණ 6 නැති වෙන්න නම් CR පරමාණුව කීයක් දීලා තියෙන්න ඕනද? ධන 6යි. ඔක්සිකරණ අංකයේ වෙනස් වෙන පරමාණුව හඳුනාගෙන ඊළඟට කරන්න ඕන දේ තමයි ඒ ඔක්සිකරණ අංකයේ වෙනස් වෙන පරමාණු සංඛ්‍යාව තුලනය කරගන්න ඕන. මේ පැත්තේ CR කියන කෙනා එක්කෙනයි මේ පැත්තේ CR එක්කෙනයි. සමීකරණයේ CR පරමාණු සංඛ්‍යාව මොකක් වුණාද? තුලනය වුණා. ඊට පස්සේ අපි බලනවා මේ ඔක්සිකරණ අංකයට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ධන 3 ධන 6 වෙලා. ඒ කියන්නේ ඔක්සිකරණ අංකයේ ධන ස්වභාවය වැඩි වෙලා. ඒ කියන්නේ මේක ඔක්සිකරණයක්. එහෙනම් ඔක්සිකරණයක් නම් අපි ලියා ගන්නවා මේක ඔක්සිකරණ ප්‍රතික්‍රියාවක් කියලා. ඔක්සිකරණයකදී ඉලෙක්ට්‍රෝන මොකද කරන්නේ? පිට කරනවද ලබා ගන්නවද? පිට කරනවා. ධන 3 ධන 6 වෙන්න නම් ඉලෙක්ට්‍රෝන කීයද අයින් කරන්න ඕන? ධන 3 ධන 6 වෙන්න ඕන. කීයද අයින් කරන්නේ? 3ක්. ඇයි? ධන 3 කියන කෙනා ධන 6 වෙනකොට ධන කීයක්ද වැඩි වෙලා තියෙන්නේ? 3ක් නේ වැඩි වෙලා තියෙන්නේ. ධන 3ක් වැඩි වෙන්න නම් ඍණ කීයක් අයින් කරන්න වෙනවද? 3ක් අයින් කරන්න ඕන. එහෙනම් අයින් කරන ඉලෙක්ට්‍රෝන දාන්නේ මේ පැත්තට. ඊළඟට අපි කරන්නේ මාධ්‍යයෙන් ලැබෙන අයන පාවිච්චි කරලා සමීකරණයේ දෙපැත්තේ ආරෝපණ තුලනය කරනවා. කීයද මේ පැත්තේ ආරෝපණය? ධන 3යි. මේ පැත්තේ සමස්ත ආරෝපණය ඍණ 3යි ඍණ 2යි ඔක්කොම ඍණ 5යි. දැන් මාධ්‍යයෙන් ලැබෙන්නේ මොන අයනද? OH ඍණ. ඉස්සර වෙලා තීරණය කරන්න ඕන OH ඍණ දාන පැත්ත. එහා පැත්තට දාලා හරියයිද? නැහැ. මොකද OH ශ්‍රීන කියනකොට අපිට ගන්න තියෙන මොන ආරෝපණද? ඍණ ආරෝපණ. එහා පැත්තට නෙමෙයි දාන්න ඕන. කොහෙටද? ප්‍රතික්‍රියක පැත්තට. එහෙනම් මම මේ පැත්තේ ලියනවා ධන OH ශ්‍රීන. කීයක්ද කියලා ඊට පස්සේ තීරණය කරන්න. ධන 3 ඍණ 5 කරන්න නම් ධන 3 ඉස්සලා බිඳුව කරගෙන ඉන්න ඕනනේ. ධන 3 බිඳුව කරන කීයක්ද දාන්න ඕන? 3යි. ඊට පස්සේ බිඳුව ඍණ 5 කරන්න 5යි. එතකොට ඔක්කොම කීයක් දැම්මම හරියද? 8ක් දාගත්තා නම් හරියි. 8ක් OH ශ්‍රීන දාන්න ඕන. අන්තිමටම අපි කරන්නේ සුදුසු පරිදි ජලාණු එකතු කරමින් සමීකරණයේ දෙපැත්තේ H පරමාණු සංඛ්‍යාව තුලනය කරනවා. මේ පැත්තේ H පරමාණු ඔක්කොම කීයක් තියෙන්නේ? කියන 6න් 8යි. එහා පැත්තේ එකක්වත් නැහැ. එහෙනම් ජලාණු කීයක් එහා පැත්තට දැම්මම හරියද? 4ක් දාගත්තා නම් හරියි. එහෙනම් මම ලියනවා මෙහෙම ධන 4ක් H2O. සමීකරණය නිවැරදිව තුලනය වුණා නම් දෙපැත්තේ ඔක්සිජන් පරමාණු ගන්න මොකද වෙන්න ඕන? සමාන වෙන්න ඕන. මේ පැත්තේ ඔක්සිජන් 8යි, මෙතන 4යි, එහා පැත්තේ 4යි, ඔක්සිජන් 8යි. සමීකරණය තුලිතයි. හරි අය. අවංක මතුස්සම වැරදුන අය. හරි. ලියගෙන ඊළඟ උදාහරණේ අඩුපාඩු හදාගන්න. ආම්ලික මාධ්‍යයේදී අයඩේට් මොකද අයඩේට් වල සූත්‍රය? IO3 ඍණ. අයඩේට් IO3 ඍණ කමාවක් I2 බවට අයඩේට් කමාවක් I2 බවට පත්වීමට අදාළ තුලිත සමීකරණය ලබා ගන්න. I2 බවට පත්වීමට අදාළ තුලිත සමීකරණය ලබා ගන්න. හරි. හදන්න බලන්න හදලා පෙන්නන්න බලනවා. ඇති. බලන්න. බලගන්නකෝ. මොන මාධ්‍යයේ කවුරු බවට පත් වෙනවා කියලාද කියන්නේ? ආම්ලික මාධ්‍යයේදී අයඩේට් I2 කියන කෙනා බවට පත් වෙනවා. ඊළඟ ඉස්සර වෙලාම කරන්න ඕන දේ තමයි සැකිලි සමීකරණය ලියා ගන්න ඕන.
සැකිලි සමීකරණයේදී කවුරු බවට පත් වෙන්නේ අයඩේට් I2 කියන කෙනා බවට. මොන මාධ්‍යයද මේක සිද්ධ වෙන්නේ? ආම්ලික මාධ්‍යයේ එකෙන් එකතු වෙන්නේ මොන අයනද? H ධන අයන. ඊළඟට කරන්න ඕන දේ තමයි ඔක්සිකරණාංකයේ වෙනස් වෙන පරමාණුව හඳුනාගෙන පරමාණු සංඛ්‍යාව තුලනය කරගන්න ඕන. කීයද I2 වලදී iodine වල ඔක්සිකරණාංකය 0යි. මෙයාගේ මෙතන ඔක්සිකරණාංකය ඔක්සිජන් කියන කෙනා ඍණ 2යි, ඍණ 2 ඒවා 3ක්, ඍණ 6යි. ඍණ 6න් ඍණ 1ක් පේන්න තියෙනවා. එහෙනම් ඍණ 5ක් නැති වෙලා. ඍණ 5 නැති වෙන්නේ අයඩින් ධන කීයක් දුන්නොත්ද? 5ක් දුන්නොත්. ඒ නිසා අයඩින් වල මෙතන ඔක්සිකරණාංකය කීයද? ධන 5යි. හරි. ඊට පස්සේ මෙතනින් පස්සේ ගොඩාක් අයට වැරදුනේ පරමාණු ගන්න තුලනය කරේ නැහැ. කෙලින්ම ගියා ඊළඟට ඉලෙක්ට්‍රෝන 5ක් කියලා දාගත්තා මෙහෙ. බහුතරයකට උනේ ඒක වැරදුනා ඒට. හරිද? ඒකයි මම කිව්වා අර පියවර ටිකට යන එකක්වත් මිස් කරන්න එපා. ඔක්සිකරණාංකයේ වෙනස් වෙන පරමාණුව හඳුනාගෙන ඒ පරමාණු සංඛ්‍යාව දෙපැත්තේ තුලනය කරන්න ඕන. මෙතන අයඩින් පරමාණු එක්කෙනයි ඉන්නේ. මෙතන කී දෙනෙක්ද? මෙතන කී දෙනෙක්ද? දෙන්නයි ඉන්නේ. මේ පැත්තේ කීයද? එක්කෙනයි. එහෙනම් මේක ඉස්සරහින් මොකක් කරන්න වෙනවද? දෙකේ ඉලක්කමක් දාන්න. හරි. වැරදුන අය දෙකේ ඉලක්කම දාලා තිබ්බේ නැහැ. හරි. දෙක කියන ඉලක්කම දාපු ගමන් මේවා දෙකෙන් ගුණ වෙලා මෙතන ධන 10ක් වෙනවා. බිංදුව දෙකෙන් ගුණ වෙලා බිංදුව දෙකක් වෙනවද? නෑ බිංදුව තමයි. හරි. දැන් ධන 10 කියන එක කීයද වෙලා තියෙන්නේ? බිංදුව බවට පත් වෙලා. ධන 10 බිංදුව වෙන්න ධන 10 බිංදුව වෙනවා කියලා කියන්නේ ඔක්සිකරණාංකයේ ධන ස්වභාවය මොකක් වෙලාද? අඩු වෙලා. ඒ කියන්නේ ඔක්සිකරණයද ඔක්සිහරණයද මේක? ඔක්සිහරණයක්. එහෙනම් ඉලෙක්ට්‍රෝන එකතු වීමද පිට කිරීමක්ද? එකතු කිරීමක්. ධන 10 බිංදුව වෙන්න නම් ඉලෙක්ට්‍රෝන කීයද එකතු කරන්න ඕන? 10ක්. එහෙනම් මම දානවා ධන 10ක් ඉලෙක්ට්‍රෝන. ඊට පස්සේ ආරෝපණ තුලනය කරනවා මාධ්‍ය ලැබෙන අයන පාවිච්චි කරලා. ඍණ 1 ඒවා 2යි, ඍණ 1 ඒවා 10යි. එහෙනම් මේ පැත්තේ සමස්ත ආරෝපණය ඍණ 12යි. මේ පැත්තේ සමස්ත ආරෝපණය 0යි. මාධ්‍ය ආම්ලිකයි එකතු වෙන H ධනාරෝපණ පාවිච්චි කරලා ආරෝපණ තුලනය කරන්නයි තියෙන්නේ. ධන එහා පැත්තට දාලා හරියයිද? නෑ. එහෙම වුණොත් එහෙ ධන ස්වභාවය වැඩි වෙන එකයි වෙන්නේ. කොහෙට දාන්න ඕන? මෙහෙට දාගත්තා නම් හරි. කීයක්ද? මේ පැත්තේ ඍණ 12 එහා පැත්තේ බිංදුව. එහෙනම් කීයක් දැම්මම හරිද? 12ක් දැම්මම හරි. ලියනවා ධන 12ක් H ධන. සමීකරණයේ දෙපැත්තේ H පරමාණු සංඛ්‍යාව තුලනය කරන්න සුදුසු පරිදි මොනවද දානවද? ජලාණු. මේ පැත්තේ H පරමාණු 12යි තියෙන්නේ. ඒ නිසා මේ පැත්තට ජලාණු 6ක් දැම්මම හරි. සමීකරණය නිවැරදිව තුලනය වුණා නම් H පරමාණු සංඛ්‍යාව මොකක් වෙලා තියෙන්න ඕනද? ඔක්සිජන් පරමාණු සංඛ්‍යාව සමාන වෙලා තියෙන්න ඕන. මේ පැත්තේ ඔක්සිජන් 6යි, මේ පැත්තේ දෙවරක් 3 6යි. හරි අකුසන බලන්න. හරි. වැරදුන අය අවංකවම කියන මෙතන 6ක් H+ කියලා දාපු අය ඇයි මේ මෙතන මේ දෙකේ ඉලක්කම දැම්මේ නැති නිසා යාලට වැරදුනා. හරි. හදාගන්න අරපාඩු. හරි. ඊළඟ ගාන ආම්ලික මාධ්‍යයේදී හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් H2O2 හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කමාවක් O2 බවට පත්වීමට අදාළ තුලිත සමීකරණය ලබා ගන්න. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් O2 බවට පත්වීමට අදාළ තුලිත සමීකරණය ලබා ගන්න. හරි. කරන්න ඉක්මන් කරලා හරි වෙලා ඇති. මීට වඩා දෙන්න බෑ. දැන් වැඩ නවත්තලා මෙහෙ බලා ගන්න. ආම්ලික මාධ්‍යයේදී හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කවුරු බවට පත් වෙනවා කියලාද කියන්නේ? O2 බවට පත්වීමට අදාළ වන තුලිත සමීකරණය ගන්න කියලායි කියන්නේ. ඉස්සර වෙලාම අපි කරන්න ඕන දීලා තියෙන ගානට අදාළව සැකිලි සමීකරණයක් ලියනවා. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් O2 බවට පත් වෙනවා මාධ්‍ය ආම්ලිකයි. ඊළඟට මොකද කරන්න ඕන? ඔක්සිකරණාංකයේ වෙනස් වෙන පරමාණු හඳුනා ගන්න ඕන. O2 වලදී ඔක්සිජන් වල ඔක්සිකරණාංකය කීයද? 0යි. කිසියම් මූලද්‍රව්‍යයක් පවතින ස්ථායීම අවස්ථාවේදී ඔක්සිකරණාංකය 0 වෙනවා. නැත්නම් මෙයාට අදාළව මෙතන තියෙන ආරෝපණය කීයද? 0යිනේ. එහෙනම් මේ දෙන්නගේ ඔක්සිකරණාංක එකතුව කීයට සමානයිද? 0ට සමානයි. ඒ කියන්නේ කීයද? 0යි. හරි. මෙතන හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ඔක්සිජන් වල ඔක්සිකරණාංකය. හරි. කොහොමද ගන්නෙ? හයිඩ්‍රජන් කියන කෙනාගේ ඔක්සිකරණ අවස්ථා කීයක් තියෙනවද? H පරමාණුවේ 3යි. මොනවද? ධන 1 ඍණ 1 බිංදුව. බිංදුව වෙන්නේ H2 තනියෙන් ඉන්නකොට. දැන් මෙතන H2 බිංදුවයි එහෙම නෙමෙයි. H2 කියන කෙනා අණුවක් විදිහට ඉන්නකොට. දැන් මෙතන H2 අණුවක් විදිහට දින්නේ නැහැ. අණුවක් ඇතුළේ ආය අණු නැහැ නේ. එහෙනම් මේ තියෙන හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් අණුව. එතකොට මේක ඇතුළේ H2 කියලා අණු නැහැ. H පරමාණු දෙකක් තමයි මේක අස්සේ තියෙන්නේ. පැහැදිලිද? හරි. එහෙනම් මෙතන H2 වල ඔක්සිකරණාංකය හයිඩ්‍රජන් වල ඔක්සිකරණාංකය කීය නෙමෙයිද? බිංදුව නෙමෙයි.
ධනයකද ඍණයකද? කොහොමද ඒක තීරණය වෙන්නේ? අපි කිව්වා හයිඩ්‍රජන් අමුතු පොරක් නේද? අලෝහ සමග ඉන්නවා නම් ධනයකයි, ලෝහ සමග ඉන්නවා නම් ඍණයකයි. ඔක්සිජන් කියලා කියන්නේ අලෝහයක්. අලෝහයක් එක්ක හයිඩ්‍රජන් කියන එක ඉන්න නිසා හයිඩ්‍රජන් වල ඔක්සිකරණාංකය කීයද? ධන 1යි. ඒ જાතිය කී දෙනාද? දෙන්නයි. එහෙනම් හයිඩ්‍රජන් වලින් ලැබෙන ඔක්සිකරණාංක එකතුව ධන 2යි. එළිය මොකුත් තියනවද? නැහැ. එහෙනම් ඔක්සිජන් වල ඔක්සිකරණාංකය ඍණ 2යි. කී දෙනෙක්ගේද? දෙන්නෙක්ගේ. එක්කෙනෙක්ගේ 1යි. හරි එහෙනම් මෙතන O පරමාණුක ඔක්සිකරණාංකය ඍණ 1යි. ඊළඟට කරන්නේ ඒ ඔක්සිකරණාංකයේ වෙනස් වෙන පරමාණුව හඳුනාගෙන ඒ පරමාණු සංඛ්‍යාව තුලනය කරගන්න ඕන. ඔක්සිජන්ලා දෙන්නයි ඔක්සිජන්ලා දෙන්නයි. සමස්ත ඔක්සිකරණාංකය ලබා ගන්න ඕන. අපි දැන් මේ ලියලා තියෙන කී දෙනෙක්ට අදාළවද? එක්කෙනෙක්ට අදාළවනේ. හැබැයි දෙන්නෙක් ඉන්න නිසා මේක දෙකෙන් ගුණ කරනවා. මෙතන ඍණ 2යි. මෙතන කොහොමත් බිඳුව. ඍණ 2 බිඳුව වෙනවා කියන්නේ ඍණ ස්වභාවය අඩු වෙලා ධන ස්වභාවය වැඩි වෙන්නයි හදන්නේ. ඔක්සිකරණයක්ද ඔක්සිහරණයක්ද සිද්ධ වෙලා තියෙන්නේ. ඔක්සිකරණය. එහෙනම් මම ලියනවා මේක මොන ක්‍රියාවලියක්ද? ඔක්සිකරණය. ඔක්සිකරණයකදී ඉලෙක්ට්‍රෝන මොකක් කරන එකද වෙන්නේ? ලබා ගන්නවද පිට කරනවද? පිට කරනවා. ඍණ 2 බිඳුව වෙන්න ඍණ කීයද අයින් කරන්න ඕන? දෙකක් නේ. එහෙනම් ඉලෙක්ට්‍රෝන කීයද අයින් කරන්නේ? දෙකක්. එහෙනම් මම ලියනවා මේ පැත්තෙන් ධන දෙකක් ඉලෙක්ට්‍රෝන. මොකද මම ඊළඟට කරන්නේ? මාධ්‍යෙන් ලැබෙන අයන භාවිතා කරලා සමීකරණයේ දෙපස ආරෝපණ තුලනය කරනවා. මාධ්‍ය ආම්ලිකයි එකතු වෙන H ධන අයන මේ පැත්තේ ආරෝපණයක් තියෙනවද? නැහැ. මේ පැත්තේ ආරෝපණය කීයද? ඍණ 2යි. එහෙනම් කොයි පැත්තටද H ධන දාන්න ඕන? දැන් මෙහි ආරෝපණයක් නැහැ. බිඳුව මේ පැත්තේ ආරෝපණය ඍණ 2යි. එහෙනම් මේ පැත්තට H+ දාන්න ඕන. කී දෙනෙක් දැම්මම හරියද? දෙන්නේ. අවසානයේට අපි කරන්නේ සුදුසු පරිදි ජලාණු එකතු කරමින් සමීකරණයේ දෙපැත්තේ H පරමාණු සංඛ්‍යාව තුලනය කරනවා. එහා පැත්තේ H පරමාණු ගන්න ඔක්කොම කීයද? 2යි. මේ පැත්තේ 2යි. එහෙනම් ජලාණු ඕනද? ඕන්නේ නැහැ. ඒ උනට දැම්මේ නැතුණාම අවුල් වගේද? ඕනම වගේ නම් ඩෙස් එකෙන් වගේ ලියන්න කොහෙන් හරි මේ ජලාණු මේ මෙච්චරයි කියලා. ජලාණු දාන්නේ H පරමාණු ගන්න තුලණය කරන්නේ. මේක H පරමාණු ගන්න තුලණය වෙලා තියෙන නිසා ජලාණු අවශ්‍ය වෙන්නේ නැහැ. සමීකරණය නිවැරදිව තුලණය වුණා නම් ඔක්සිජන් පරමාණු ගාන සමාන වෙලා තියෙන්න ඕන. මේ පැත්තේ ඔක්සිජන්ලා දෙන්නයි මේ පැත්තේ ඔක්සිජන්ලා දෙන්න. එහෙනම් සමීකරණය තුලිතයි. හරි අය. හරි. හදා ගන්න අඩුපාඩු. හරි. ලියන්න ඊළඟ උදාහරණය. ඔක්සලේට් අයන මොකද ඔක්සලේට් වල සූත්‍රය C2O4 ඔක්සලේට් අයන සමාවක් CO2 බවට පත්වීමට අදාළ ඔක්සලේට් අයන CO2 බවට පත්වීමට අදාළ තුලිත සමීකරණය ලබා ගන්න. ඔක්සලේට් අයන CO2 බවට පත්වීමට අදාළ තුලිත සමීකරණය ලබා ගන්න. හරි. කරන්ට් එකක් ගන්න. බලගන්න. දැන් මේ ගානේ මම මාධ්‍යයක් දුන්නේ නැහැ. ඇත්තටම ආරෝපණ තුලනය කිරීමට මාධ්‍යයක් ඕනද? ඕනේ නැහැ මේකේ. ඒකයි දුන්නේ නැත්තේ. හරි බලාගන්නකෝ. කවුරු බවට පත් වෙනවා කියලාද කියන්නේ? ඔක්සලේට් අයන කවුරු බවටද පත් වෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් කියන කෙනා බවට පත් වීමට අදාළ තුලිත සමීකරණය ගන්න කියලා කියන්නේ. එතකොට සැකිලි සමීකරණය කොහොමද දෙන්නේ? ඔක්සලේට් කියන්නේ C2O4 ඍණ 2 කවුරු බවටද පත් වෙන්නේ? CO2 කියන කෙනා බවට. මොකද මම ඉස්සරවම කරන්න ඕන සැකිල්ල ලියා ගන්නවා. ඊට පස්සේ ඔක්සිකරණාංකයේ වෙනස් වෙන පරමාණුව හඳුනාගෙන මොකද කරන්නේ? මේ පරමාණු සංඛ්‍යාව තුලනය කරනවා. කාගේද ඔක්සිකරණාංකය වෙනස් වෙන්නේ? කාබන් වල. කීයද මෙතන කාබන් වල ඔක්සිකරණ අවස්ථාව? ඔක්සිජන් ඍණ 2යි, ඍණ 2 ඒවා 2ක්, ඍණ 4යි, එළිය මොකුත් නැහැ. එහෙනම් කාබන් කීයක් දෙනවද? ධන 4ක්. මෙතන මෙයාගේ ඔක්සිකරණාංකය ඔක්සිජන් කියන කෙනා ඍණ 2යි, ඍණ 2 ඒවා 4ක්, ඍණ 8යි. ඍණ 8න් කීයද එළිය පේන්න තියෙන්නේ? ඍණ 2යි. ඍණ කීයක් නැද්ද? 6ක්. එන ඍණ 6 නැති වෙන්න නම් මේ දෙන්න එකතු වෙලා ධන 6ක් දෙන්න ඕනේ. එහෙනම් එක්කෙනෙක් කීයක් දෙන්නේ? ධන 3යි. එහෙනම් ඔක්සිකරණාංකයේ වෙනස් වෙන පරමාණුව කවුද? කාබන්. මොකද ඊළඟට කරන්න ඕන? ඔක්සිකරණාංකයේ වෙනස් වෙන පරමාණු සංඛ්‍යාව සමීකරණයේ දෙපැත්තේ තුලනය කරගන්න ඕන. මේ පැත්තේ කාබන්ලා දෙන්නයි, මේ පැත්තේ කාබන්ලා එක්කෙනයි. ඒ නිසා මෙතෙන්ට කියමු දෙකේ ඉලක්කමක් දාන්න ඕන. එහෙනම් මෙතන දානවා දෙකේ ඉලක්කම. ඊට පස්සේ සමස්ත ඔක්සිකරණාංකය ලබාගෙන සිද්ධ වෙලා තියෙන ඔක්සිකරණයක්ද ඔක්සිහරණයක්ද බලනවා. මේ තියෙන එක්කෙනෙක් කියන එහෙනම් දෙන්නගේ ධන 8යි. මේක දෙකෙන් ගුණ කරපුවාම දෙන්නගේ කීයද? ධන 6යි. ධන 6 ධන 8 වෙනවා කියලා කියන්නේ ඔක්සිකරණයක්. ඔක්සිකරණයක් නම් ඉලෙක්ට්‍රෝන මොකක් වෙන එකද වෙන්නේ? පිට කරන එක. ධන 6 ධන 8 වෙන්න නම් ඉලෙක්ට්‍රෝන කීයක් අයින් කරන්න ඕන? දෙකක්.
ඉවත් කරන ඉලෙක්ට්‍රෝන දාන්නේ මෙහි. ඊළඟ පියවර තමයි මාධ්‍යයෙන් ලැබෙන අයන පාවිච්චි කරලා සමීකරණයේ දෙපැත්තේ ආරෝපණ තුලනය කරනවා. කීයද මේ පැත්තේ සමස්ත ආරෝපණය? ඍණ 1 2යි මෙතන බිඳුවයි. කීයද එහෙනම් මේ පැත්තේ ඍණ 2යි. කීයද මේ පැත්තේ සමස්ත ආරෝපණය? ඍණ 2යි. ආරෝපණ මොකක් වෙලාද? සමාන වෙලා. එහෙනම් අය මෙතන ගියාට මොකුත් කරන්න ඕනද? නැහැ. දැන් බලන්නකො මේක H පරමාණු කොහෙවත් නැහැනේ. එහෙනම් සමීකරණය තුලිතයි. තුලිත නම් මොන සංඛ්‍යාව තුලිත වෙලා තියෙන්න ඕනද? ඔක්සිජන් ගාන. කීයද ඔක්සිජන් මෙතන? 4යි. දෙවරක් 2 4යි. එහෙනම් සමීකරණය තුලිතයි. හරියට උස්සන්න. හරි. අදාගන්න පඩු මේ જાතිය අවසාන එක. ටියුට් එකක් දීලා තියෙනවා ගණන් බර ගාණක් තියෙනවා. ගෙදර ගිහලා හදන්න ඕන. හරි ලියන්න. කිසියම් මාධ්‍යකදී තයෝසල්ෆේට් කොහොමද ලියන්නේ? තයෝසල්ෆේට්. මොකද තයෝසල්ෆේට් වල සූත්‍රය S2O32-. තයෝසල්ෆේට් S2O32- අයන කමාවක් ටෙට්‍රාතයෝනේට්. මේ මොකක්ද අපේ? අදමයි ඇහුවේ. ටෙට්‍රාතයෝනේට් මොකද සූත්‍රය? S4O6-. ටෙට්‍රාතයෝනේට් බවට පත්වීමට අදාළ ටෙට්‍රාතයෝනේට් S4O6-. බවට පත්වීමට අදාළ තුලිත සමීකරණය ලබා ගන්න. තුලිත සමීකරණය ලබා ගන්න. හරි කරන්න. හරි. දැන් වැඩ නවත්තලා බලාගන්න. තව වෙලාව වුණ අය. හරි. මේ බලන්න. මාධ්‍යයක් හරියටම කිව්වේ නෑ. කවුරු බවටද පත් වෙනවා කිව්වේ තයෝසල්ෆේට් අයන ටෙට්‍රාතයෝනේට් බවට පත් වෙනවා. තයෝසල්ෆේට් කියන්නේ S2O32-. ටෙට්‍රාතයෝනේට් කියන්නේ S4O6-. කාගේද ඔක්සිකරණාංකය වෙනස් වෙන්නේ? සල්ෆර් වල. හරි. දැන් සාමාන්‍යයෙන් ඔක්සිජන්ගේ ඔක්සිකරණාංකය වෙනස් වෙනවා නම් ගොඩාක් වෙලාවට පෙරොක්සයිඩයක් තියෙනවා. එහෙම නැත්නම් සුපර් ඔක්සයිඩයක් තියෙනවා. එහෙම නැත්නම් O2 කියන එක නා තියෙනවා. දැන් එකක්වත් මෙතන නැහැනේ. එහෙනම් අනිවාර්යෙන් කාගේද ඔක්සිකරණාංකය වෙනස් වෙන්නේ? සල්ෆර් වල. හරි. දැන් බලමු එහෙනම් සල්ෆර් ඔක්සිකරණාංකය කීය ගන්න දෙන්න කියලා. ඔක්සිජන් වල ඍණ 2යි, ඍණ 2.6ක්, ඍණ 12යි. ඍණ 12න් ඍණ 2ක් පේන්න තියෙනවා. ඍණ කීයක් නැති වෙලාද? 10ක්. ඍණ 10 නැති වෙන්නේ සල්ෆර් පරමාණු 4 දෙනෙක් එකතු වෙලා ධන 10ක් දෙන නිසා. එහෙනම් එක්කෙනෙක් කීයද දෙන්නේ? ධන 10 බෙදීම 4ක්. මෙතන ඔක්සිජන් ඍණ 2යි, ඍණ 2 3ක්, ඍණ 6යි, ඍණ 6න් 2ක් තියෙනවා. එහෙනම් ඍණ 6න් ඍණ 2ක් ඉතුරු වෙන්න නම් ඍණ 4ක් නැති වෙන්න ඕන. ඍණ 4 නැති වෙන්න නම් සල්ෆර් පරමාණු දෙක ධන 4ක් දෙන්න ඕන. එක්කෙනෙක්ගේ හොයන්න නම් මොකක් කරන්න හරිද? දෙකෙන් බෙදුවා නම් හරි. දැන් තව සරලව කියනවා නම් මෙතන ධන 2යි, මෙතන ධන 2.5යි. හරි. දැන් සල්ෆර් පරමාණු සංඛ්‍යාව සමාන කරගෙන ඉන්න ඕන. සල්ෆර් පරමාණු 4 දෙනයි, මෙතන කීයද? 2යි. ඒ නිසා මෙතනින් 2 ඉලක්කමක් දාන්න. දැන් එහෙනම් සමස්ත ඔක්සිකරණාංකය ගන්න ඕන. ධන 4 බෙදීම 2 නැවත කීයෙන් ගුණ කරන්න වෙනවද? 2කින් ගුණ කරන්න වෙනවා. හරි. 2 නෙමෙයි කීයද? 4යි. ඇයි? ධන 4 බෙදීම 2යි කියලා කියන්නේ කී දෙනෙක්ගේ ඔක්සිකරණාංකයද? කී දෙනෙක්ගේද? මේක නිකන් පැටලෙනවා වගේ නම් සුළු කරලම දාගන්නකො. ධන 2යි. මෙතන කීයද? ධන 2.5යි. හරි. මේ තියෙන එක්කෙනෙක්ගේ කී දෙනෙක් ඉන්නවද? දෙවරක් 2 4යි. එහෙනම් 4 වරක් ධන 2 ධන 2 ගුණ කරනවා 4ෙන් කීයද? ධන 8යි. මෙතන එක්කෙනෙක්ගේ ධන 2.5 ඒ જાතියේ 4 දෙනෙක් ඉන්නවා. එහෙනම් සමස්ත ඔක්සිකරණාංකය ධන 10යි. සමස්ත ඔක්සිකරණාංකය කී ඉඳලා කීය දක්වාද වෙනස් වෙලා තියෙන්නේ? ධන 8 ඉඳලා ධන 10 දක්වා. ඒ කියන්නේ ඔක්සිකරණාංකයේ ධන ස්වභාවය වැඩි වෙලා. ධන 8 ඉඳලා ධන 10 දක්වා වැඩි වෙන්න නම් ඉලෙක්ට්‍රෝන කීයක් මොකක් කරන්න ඕනද? දෙකක් පිට කරන්න ඕන. පැහැදිලිද? පිට කරන ඉලෙක්ට්‍රෝන තියෙන කොයි පැත්තේද? ප්‍රතිඵල පැත්තේ. එහෙනම් මම ලියනවා ධන 2ක් ඉලෙක්ට්‍රෝන. ඊට පස්සේ අපි අන්තිමටම කරන්නේ මාධ්‍යයෙන් ලැබෙන අයන භාවිතා කළ සමීකරණයේ දෙපස ආරෝපණ තුලනය කරනවා. කීයද මේ පැත්තේ සමස්ත ආරෝපණය? ඍණ 2 ඒවා 2ක්, ඍණ 4යි. මේ පැත්තේ සමස්ත ආරෝපණය ඍණ 2යි, මෙතන 4යි. එහෙනම් ආරෝපණ මොකක් වෙලාද? තුලනය වෙලා. මෙච්චරයි. හරියට උසන්. හරි. හදාගන්න අඩුපාඩු ළඟ තියෙනවනම් වතුර ටිකක් එහෙම බොන්න. මහන්සිය තියෙන ගණන් හදලා